හායි කොහොමද යාට වෙල්කම් කියලා පිළිගන්නවා මගේ YouTube channel එකට. දැන් මේ වීඩියෝ එක බලන ඔයාලා මේ විද්‍යාපීඨ යන්න ආසාවෙන් බලන් ඉන්න අය වෙන්න ඇති. කීප දෙනෙක්ම කමෙන්ට් කරලා අහලා තිබ්බා විද්‍යාපීඨ වලට තව ළමයි ගන්නවද කොහොමද කියලා. ඉතින් මම මේ වීඩියෝ එක කරන්න කියලා හිතුවේ විද්‍යාපීඨ බෝඩ් රවුන්ඩ්ස් ගැන දැනගන්න බලාගෙන ඉන්න ඔයාලා වෙනුවෙන්. ඉතින් ඇත්තටම දැන් මේ දවස්වල විද්‍යාපීඨ ඉන්ටර්විව්ස් තියෙනවානේ තාම යන ගමන් තියෙන්නේ. දැන් එතකොට මේ ඉන්ටර්විව්ස් වලට දැන් ළමයි ගන්නවා. දැන් මේ දවස්වල එතකොට දැන් තවත් ඉන්නවා කොටසක් ඇප්ලයි කරලා අපිටත් එයිද නැති වෙයිද කියලා චකිතයකින් බලාගෙන ඉන්න කට්ටියක්. දැන් ඇත්තටම මේ ඉන්ටර්විව් මේ කෝල් කරපු කට්ටිය විතරක් නෙමෙයි ගන්නෙ. දැන් මොකද දැන් හොඳ ඉසඩ් එකක් තියෙන විද්‍යාපීඨ ඇප්ලයි කරනකොට අපි කෝසස් තුනකට ඇප්ලයි කරන්න ඕනේ. දැන් එතකොට දැන් හොඳ ඉසඩ් එකක් තියාගෙන ඇප්ලයි කරපු ළමයෙකුට කෝසස් තුනෙන්ම ඉන්ටර්විව් ඇවිල්ලා වෙන්න පුළුවන්. එතකොට දැන් එයා ඉන්ටර්විව් තුනටමත් යනවා. එතකොට දැන් මෙයා මේකෙන් සිලෙක්ට් කරගන්නේ. එතකොට මම කලින් කිව්වා වගේ මෙයා දැන් කෝසස් තුනකට ඉන්ටර්විව් ගියාට මෙයා තෝරගන්නේ එක කෝස් එකයි. එතකොට ඔයාලට තව වේකන්සිස් දෙකක් ඉතුරු වෙනවා. එතකොට දැන් රෙජිස්ට්‍රේෂන් එකෙන් පස්සේ දැන් එයාලා රෙජිස්ටර් කරගත්තට පස්සේ දැන් මේ වේකන්සිස් වලට ආයෙ තව පාරක් ඉන්ටර්විව් කෝල් කරනවා. එහෙම කරලා බැච් එක කම්ප්ලීට් කරගන්නවා යම් මට්ටමකට. එහෙම කරලා විද්‍යාපීඨ පටන් ගන්නවා. දැන් විද්‍යාපීඨ පටන් ගත්තට පස්සෙත් ඒ වෙනකොට තව වේකන්සිස් තියෙනවා විද්‍යාපීඨය ඇතුලේ. එතකොට මොකද කරන්නේ? ඊට පස්සේ ඒ පුරප්පාඩු වලට ආයෙත් ඉන්ටර්විව් කෝල් කරනවා. එතකොට දැන් සමහර වෙලාවට ඒ දිස්ත්‍රික්කයට අදාළව ගන්න ප්‍රමාණයක් එතන නැති වුණොත් එහෙම ඒකට අදාළව වෙන දිස්ත්‍රික්කයක ඒ සුසුකම් සපුරපු පිරිසක් ඒ පැත්තෙන් බදව ගන්නවා විද්‍යාපීඨයට. දැන් පදනම් තුනක් තියෙන එකක් ජාතික පදනම, එකක් දිස්ත්‍රික් පදනම, අනිත් එක පළාත් පදනම. මේ විදිහට පදනම් තුනකින් ළමයි ගන්නවා විද්‍යාපීඨවලට. ඒ කියන්නේ දැන් ඔයාලගේ දිස්ත්‍රික් පදනම මතනේ දැන් ඔය ළමයිව බඳව ගන්නේ. මේ දවස්වල ඔය ඉන්ටර්විව් වෙන්නේ දිස්ත්‍රික් පදනම මත ගන්න ළමයින්ට. දැන් ඒ දිස්ත්‍රික්කයකට වේකන්සිස් මෙච්චරක් තියෙනවා කියලා ඔයාලා ගැසට් එකේ දාලා තිබ්බනේ. දැන් ඒ ප්‍රමාණයට ළමයි බඳව ගන්නවා. දැන් සමහර වෙලාවට ඒ දිස්ත්‍රික්කයෙන් ඒ අවශ්‍ය තරමට ළමයි හිටියේ නැත්තොත් එතකොට වෙන දිස්ත්‍රික්කයකින් ඒ වෙනුවට ළමයි ගන්නවා. ඒ විදිහට තමයි වෙන්නේ. දැන් ඒ විදිහට තමයි බෝට්ටු වෙන්නේ. දැන් එතකොට ඒ නිසා ඔයාලා මේ බය වෙන්න ඕනේ නැහැ. දැන් ඔයාලා සාමාන්‍ය හොඳ ඉසඩ් එකකුත් තියෙනවා නම් තාම විද්‍යාපීඨ ඉන්ටර්විව් ආවෙත් නැත්නම් එහෙම ලොකුවට බය වෙන්න දෙයක් නැහැ. මොකද බොහෝ දුරට ඔයාට විද්‍යාපීඨ ඉන්ටර්විව් කෝල් කරන්න ලොකු ඉඩක් තියෙනවා. අනිත් එක තමයි තව කට්ටියක් ඉන්නවා එයාලා මේ විද්‍යාපීඨ ඇප්ලයි කරලා තියෙනවා. ඒ වුණාට එයාලට විද්‍යාපීඨ එන්න බලාපොරොත්තුවක් නැහැ. ඒ වගේම මේ මොකද එයාලා මොකක් හරි එයාලට වෙන මොකක් හරි බලාපොරොත්තුවක් තියෙනවා. එක්කෝ කැම්පස් යනවා, එක්කෝ ප්‍රයිවට් ඩිග්‍රී එකක් කරනවා. ඒ වගේ කට්ටියත් ඉන්නවා. ඒ වගේ කට්ටියත් ඇප්ලයි කරලා තියෙනවා විද්‍යාපීඨ. ඒ වුණාට ඉන්ටර්විව් කෝල් කරාට ඉන්ටර්විව් එන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි තවත් කට්ටියක් ඉන්නවා. සමහරු ඉන්ටර්විව්ත් එනවා. ඒ වුණාට ඉන්ටර්විව් ආවට එයාලට මේ විද්‍යාපීඨ එන්න ආසාවක් නැහැ. සමහර වෙලාවට පවුලේ බල කිරීමට හරි එහෙම මොකක් හරි දෙයකට ඉන්ටර්විව් වෙනවා. ඒ ඉන්ටර්විව් ආවත් පස්සේ රෙජිස්ටර් වෙන්න ඉන්නේ නැති අය ඉන්නවා. මොකද මේ අපි ඉන්ටර්විව් වෙද්දිත් එහෙම අය හිටියා. ගෙවල් වල බල කිරීමට ඉන්ටර්විව් වෙවිලා සමහර වෙලාවට එයාලා එන්නේ නැහැ කියලා එතනින්ම කියලා ආපහු හැරලා ගිහපු කට්ටිය හිටියා. එතකොට ඒ වගේ අයගේ chance එකත් ඔයාලට ලැබෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට ඔය බොයිස්ලා එහෙම වැඩි ටීචින් පැත්තට එවෙන්නේ නැහැනේ. ඒ වගේ අයගේ chance එක ඔයාලට ලැබෙන්න පුළුවන්. ඒ නිසා ඉතින් ඔයාලා හැමෝම 100% ඔයාලගේ බලාපොරොත්තු නැති කරගන්න ඕනේ නැහැ. තාමත් ඔයාලට අවස්ථාව තියෙනවා. දැන් ඉතින් එහෙනම් ඔයාලා ගොඩක් හොඳ සෝදිසියකින් ඉන්න. දැන් මේ පෝස්ට් ඔෆිස් එකට වුණත් කියලා තිබ්බට වැරද්දක් නැහැ. මේ මොකද ඔයාලා මේකට බලාගෙන ඉන්නවනම් සමහරට ඔයාගේ ලියුම ඇවිල්ලා පෝස්ට් ඔෆිස් එකේ තියෙනවා වෙන්න පුළුවන්. ඒ නිසා පෝස්ට් ඔෆිස් එකට චුට්ටක් මතක් කරලා තියන්න.
නැත්නම් අපරාධ පසුතැවෙන්න වෙයි. ඒ වගේ අවස්ථාවක් නැති වෙලා ඔයාට. සෝ අනිත් මතක් කිරීම තවමත් ඇති දැන් ඉන්ටර්විව් ගියානේ ගොඩක් අය. දැන් මේ ෆස්ට් ඉන්ටර්විව් එකෙන් සිලෙක්ට් වෙච්ච අයට සෙකන්ඩ් ඉන්ටර්විව් එකකුත් තියෙනවා. ඒ නිසා ඔයාගේ මොකක් හරි ඩොකියුමන්ට්ස් වල අඩුපාඩුවක් වුණා නම් ඉතින් ඔයාගේ ඩොකියුමන්ට්ස් වල මොනවා හරි අඩුපාඩුවක් වුණා නම් ඒ ටිකත් හරියටම කම්ප්ලීට් කරලා තියාගන්න. දැන් ෆස්ට් ඉන්ටර්විව් එක සිලෙක්ට් කියලා ඔයාට ෂුවර් නම් සෙකන්ඩ් ඉන්ටර්විව් එකට රෙඩි වෙලා ඉන්න. එහෙනම් ඒ චුටි මතක් කිරීමක් කරන ගමන්ම මම එහෙනම් අදට වීඩියෝ එක එන් කරන්න. ඔයාලට තව මොන හරි දැනගන්න දෙයක් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. දැන් මේ වීඩියෝ එක එනකල්ම බලාගෙන ඉන්න කට්ටියකුත් ඉන්නවා කියලා මම දන්නවා. ඒ හින්දාම තමයි මම මේ ඇත්තටම කිව්වොත් මට මෙහෙම වීඩියෝස් කරන්න වෙලාවක් නැහැ. දැන් මම කොහොම හරි වෙලාවක් හදාගෙන තමයි මේ වීඩියෝ එක කරේ. දැන් තමයි මම ඉස්කෝලේ යලා ආවේ. ඒ ගමම හැමම ලැස්තිලා ටක් ගාලා වීඩියෝ එක කරා. ඉතින් එහෙම තමයි. දැන් ඉතින් ඔන්න මම වීඩියෝ එක ගෙනාවා. තවත් ඔයාලට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. මගේ channel එකත් හොඳයි කියලා දෙනවා නම් subscribe කරගෙන යන්න. So bye guys, see you in next video.